You are warmly welcome to my channel English with Raj. අදත් ඔයාලට පොරොන්දු පරිදි ලස්සන පාඩමක් ලස්සන ඩයලොග් එකක් අරගෙන ඔයාලගේ නිවසට ඇවිල්ලා ඉන්නේ ඔයාලගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරන්න. මම මේ අවස්ථාවේදී අරගෙන තියෙනවා පැටර්න්ස් දෙකක්. ඒ පැටර්න්ස් දෙකක් කියලා කිව්වේ දැන් ඔයාලට තියෙනවා ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඉංග්‍රීසියෙන් කතා කරනකොට ඔයාලා පාවිච්චි කරනවා අපි කර්තෘ කෙනෙක් සහිත වාක්‍ය. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් යම්කිසි දෙයක් කරනවා කියන වාක්‍ය සහ කරන කෙනා සැඟවුණු වාක්‍ය. අපි ඕක පන්තියේදී එසේත් නැතිනම් ඔයාලට 8 9 10 11 වසරවල ಶಿಶුවෙක් නම් අපි ඉගෙන ගන්නවා ඕක ඇක්ටිව් වොයිස් සහ පැසිව් වොයිස්. ඒ කියන්නේ කර්තෘකාරක සහ කර්මකාරක වශයෙන් වාක්‍ය රටා දෙකකින් අපි මේක පන්ති කාමරයේදී නම් ඉගෙන ගන්නවා. දැන් ඔයාලට ඉගෙන ගන්න යන්නේ මම අද ඔයාලට උගන්වන්න යන්නේ කොහොමද අපි කර්තෘ කෙනෙක් යම්කිසි දෙයක් කරන කෙනෙක් ඉන්නකොට කොහොමද ඉංග්‍රීසියෙන් කතා කරන්නේ සහ කර්තෘ කෙනෙක් යම්කිසි දෙයක් කරන කෙනෙක් නැති වෙනකොට කොහොමද අපි ඒක ඉංග්‍රීසියෙන් කතා කරන්නේ කියන කතා රටා දෙක ඉගෙනීමයි මගේ මේ පාඩමේ අරමුණ. දැන් මම මේක අරගෙන තියෙනවා ලස්සන වාක්‍ය ටික අනාගත කාලය ගැන හැදෙවෙන අනාගතය ගැන කියවෙන වාක්‍ය ටිකක් මම අරන් තියෙනවා. ඒ වාක්‍ය ටික කොහොමද අපි කතා කරන්නේ? කොහොමද ඉංග්‍රීසියෙන් මේ අදහස් ප්‍රකාශ කරන්නේ කියලා තමයි මේ පාඩමෙන් ඔයාලට මම අරගෙන එන්නේ. මේදී මම මේක ඇක්ටිව් වොයිස් සහ පැසිව් වොයිස් වශයෙන් ඒ කියන්නේ කර්තෘකාරක සහ කර්මකාරක වශයෙන් අපි කතා කරනකොට මේක ඔළුවේ තියෙන්න අවශ්‍ය නැහැ. මේ කතා කරන්නේ කර්තෘකාරක එකක්ද මේ කතා කරන්නේ කර්මකාරක වාක්‍ය රටාවක්ද කියන එක අපි ඔළුවේ තියාගෙන තව කෙනෙක් එක්ක කතා කළ යුතු වන්නේ නැහැ. නමුත් ඔබ මේ වාක්‍ය රටා දෙක පිළිබඳව කොහොමද මේ වාක්‍ය අපි ඉංග්‍රීසි කතාවේදී යොදාගන්නේ කියන එක ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕන. හේතුව මේ ආකාර දෙකෙන්ම කතා කරනවා. බහුල වශයෙන්ම අපි කතා කරන්නේ මේකේ පැෂෝ කියන රටාවත් එක්ක. ඒ කියන්නේ කරන කෙනෙක් දකින්න නැති වාක්‍ය අපිට කතාවට යොදා ගන්න සිද්ධ වෙනවා. අපි බලමු ඉස්සෙල්ලාම කොහොමද මේ කර්තෘ කෙනෙක් එහෙම නැතිනම් කරන කෙනෙක් ඉන්න වාක්‍ය කොහොමද අපි කතා කරන්නේ? මම වාක්‍ය කීපයක් අරගත්තා ඔයාලගේ දැනුම වැඩි කිරීම සඳහා ඔයාලට දෙන්න ඕන අවබෝධය වැඩි කර ගැනීම සඳහා කොහොමද මේ වාක්‍ය අපි කතනයේදී යොදා ගන්න කියන මම උදාහරණ කීපයක් මෙතනදී අරගත්තා සාකච්ඡා කරන්න. දැන් බලමු අනාගතය ගැන කියවෙන වාක්‍ය මේ සේරම තියෙන්නේ. ඔයාලා හොඳින් පරීක්ෂණය කළොත් ඔයාලට පේනවා, හොඳින් නිරීක්ෂණය කළොත් ඔයාලට පේනවා මේ වාක්‍ය සියල්ලම අරන් තියෙන්නේ අනාගත කාලය ගැන කියවෙන වාක්‍ය. අපි හොඳින් සිංහල හඬ බලන්න, හොඳින් සිංහල හඬ නිරීක්ෂණය කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේක අනාගත කාලයේ වාක්‍යයක් කියන එක ඔයාලට අවබෝධ වෙනවා. දැන් අපි ගන්නේ මේ සේම වාක්‍ය. පළවෙනියට මම උගන්වන්නේ කර්තෘකාරක වාක්‍ය. ඒ කියන්නේ කරන කෙනෙක් දකින්න පුළුවන් වාක්‍ය. ඒ කියන්නේ මේවට අපි කියනවා ඇක්ටිව් වොයිස් කියලා. ඔයාලා දන්නවා කර්තෘ කෙනෙක් දකින්න පුළුවන් එකට අපි කියනවා ඇක්ටිව් වොයිස්. කර්තෘ කෙනෙක් දකින්න පුළුවන් වාක්‍ය වලට අපි කියනවා ඇක්ටිව් වොයිස්. මේක කතාවේදී යොදා ගන්නවා. ඕනම කෙනෙකුට සාමාන්‍යයෙන් මේ වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්.
හැබැයි ඒක ගොඩනගා ගන්න ඕන මම මෙතන දක්වලා තියෙන මෙන්න මේ ආකෘතියට අනුවයි. දැන් ඔයාලට මේ තිරේ පේන ආකෘතිය ලස්සන ආකෘතියක් තියෙනවා. මේ ආකෘතිය තමයි මෙන්න මේ සියලුම වාක්‍ය ගොඩනගී යුතු වන්නේ. දැන් අපි බලමු මෙතන තියෙන උදාහරණයක් අරන් මම සාකච්ඡා කළොත් ඔයාලට මේක පැහැදිලිව අවබෝධ වෙනවා. දැන් මෙතන මම උදාහරණ කීපයක් අරගෙන අපි මේ උදාහරණ මගින් පැහැදිලි කරගමු මෙන්න මේ කියන ආකෘතියට අනුව කොහොමද අපි මේ වාක්‍ය ගොඩනගාගන්නේ. ඊට පස්සේ පුළුවන් අපිට එදිනෙදා කෙනෙක් හමු වුණාම අපේ කතනයේදී මේවා ලස්සනට පැකිලෙන්නේ නැතුව ලස්සනට වරදින්නේ නැතුව ලස්සනට කන්වර්සේෂන් එකක් බිල්ඩ් අප් කරගන්න අපගේ ඒ එදිනදා හමුවන පුද්ගලයන් සමග. දැන් අපි කියමු මෙතන මම තියලා තියෙනවා ගුරුතුමා අලුත් පාඩමක් උගන්වයි ඊළඟ සතියේ. ගුරුතුමා අලුත් පාඩමක් උගන්වයි ඊළඟ සතියේ. දැන් ඔයාලට පේනවා මෙතනදී මම මේ ආකෘතියට ගත්තොත් මේ ආකෘතියේ තියෙනවා සබ්ජෙක්ට් එක කියලා කියන්නේ කර්තෘ. කර්තෘ කියන්නේ කරන කෙනා. මේ වෙලාවේදී මේ පාඩම උගන්වන්නේ කවුද? මේ පාඩම උගන්වන්නේ ගුරුතුමා. එහෙනම් ගුරුතුමා කියන්නේ මේකේ කර්තෘ කරන කෙනා. දැන් ඔයාලා කතාවේදී මේක අවබෝධ කරගන්න ඕන ගුරුතුමා අලුත් පාඩමක් උගන්වයි කියනකොට හොයා ගන්න ඕන මේක කරන්නේ කවුද කියලා. දැන් ඔයාලට පේනවා මේක කරන්නේ ගුරුතුමා. එහෙනම් අපි දානවා the teacher. ගුරුතුමා the teacher දාලා දැන් ඔයාලට මේ සිංහල අහන්න හොඳින් සමන් දුන්නොත් ගුරුතුමා අලුත් පාඩමක් උගන්වයි කියනකොටම තේරෙනවා මේක අනාගතය ගැන කියවෙන වාක්‍යයක්. අනාගතය ගැන කියවන වාක්‍යයක් නම් දෙවනුව ඔබ කළ යුත්තේ ඒ අදාළ පුද්ගලයා හොයාගෙන උගන්වන පුද්ගලයා තමයි මෙතන the teacher. එහෙනම් ක්‍රියාපදය ගන්නවා මොකක්ද? අනාගතයේ අඟවන පදයේ ඊගාවට යොදනවා will. The teacher will උගන්වයි කියන ක්‍රියාපදයේ ඊට පස්සේ හොයා ගන්න ඕන මේ ආකෘතිය අනුව verb එක. එහෙනම් ක්‍රියාපදය තමයි teach. The teacher will teach. අලුත් පාඩමක් මොකක්ද උගන්වන පාඩම? අලුත් පාඩමක්. එහෙනම් මේකේ කර්මය වෙන්නේ අලුත් පාඩමක්. A new lesson. The teacher will teach. උගන්වන්නේ මොකක්ද කියලා අහන්න. ක්‍රියාපදයෙන් අහනවා ප්‍රශ්නයක් උගන්වන්නේ මොකක්ද? අලුත් පාඩමක්. The teacher will teach a new lesson. ඊළඟ සතිය කියන්නේ අපි ගන්නවා next week. The teacher will teach a new lesson next week. අපිට ලස්සනට මේක කතා කරන්න පුළුවන්. අපි හොයා ගන්න ඕන කවුද මේකේ කර්තෘ? කවුද මේක කරන්නේ? කරන්නේ ගුරුතුමා the teacher. ඊට පස්සේ අපි දානවා ඒක මොකක්ද? අනාගතය අඟවන පදය will. The teacher will. ඊට පස්සේ හොයා ගන්නවා ක්‍රියාපදය. මේකේ ක්‍රියාපදය තමයි උගන්වනවා කියන ක්‍රියාපදය. එහෙනම් උගන්වනවා කියන ක්‍රියාපදය teach. The teacher will teach. මොකක්ද උගන්වන්නේ? අලුත් පාඩමක්. A new lesson. කවද්ද උගන්වන්නේ? ඊළඟ සතියේ next week. දැන් අපි ලස්සනට කියන්න පුළුවන් the teacher will teach a new lesson next week. The teacher will teach a new lesson next week කියලා ලස්සනට කතා කරන්න පුළුවන්. දැන් අපි ඊළඟට මෙන්න මේ රටාව ලස්සනට පැහැදිලි කරගන්න. මේ ආකෘතිය බලන්න ආකෘතියට ඔයාලා අදා ගන්න මේවා. ලස්සනට දාගත්තාම ඔයාලට ලස්සන කතා කරන්න පුළුවන්. අනාගතය ගැන අඟවනව පද අරගෙන මම මේ හදලා තියෙන්නේ කර්තෘ කෙනෙක් ඉන්නේ ඒවා. කර්තෘ කෙනෙක් නැතිවත් මේකේ මම හදලා තිනවා මේ පාඩම ඉස්සරහට. ඒ නිසා මම ඔබට පළමුවම යෝජනා කරනවා ලස්සනට මේ පාඩම අවසන් වනතුරු බලන්න. ගොඩක් දැනුම රැස් කරගන්න පුළුවන්. ගොඩක් අයට ස්පෝකන් එකේදී කතා කරන්න බැරි හේතුවක් තමයි මේ ඇක්ටිව් සහ පැසිව් රටාවල වෙනස්කම් දන්නේ නැතිකම. මේක කොහොමද යොදාගන්නේ කොහොමද කියලා අවබෝධයක් නැහැ. මේක දැන් ඔබ තීරණය කරන්න එපා මේ වීඩියෝ එක බලපු ගාම මේ පාඩම අපි දන්න සරල පාඩමක් කියලා. මේකේ මම පැසිව් රටාවක් දාලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අයට අමාරුයි. මේ දෙවෙනි කොටස ගොඩක් අයට අමාරුයි. කතා කරන්න අමාරුයි. මේකේ අර්ථය තේරුම් ගන්න අමාරුයි. කොහොමද මේක ගොඩනගන්නේ කියන තේරුම ගන්න අමාරුයි. මම මේක ලස්සනට සරලව පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා මේ වීඩියෝ එක අවසන් වනතුරු
ස්කිප් නොකර ලස්සනට බලන්න කියලා. ඔබගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් වෙනවා මේ වීඩියෝ එක අවසානයේ. මම දෙවෙනි එක උදාහරණයක් අරන් තිනවා. මේකත් කර්තෘකාරක එකක්. ඔයාලට පේනවා ටක් ගාලා බලපු ගමන් මේක කර්තෘකාරක වාක්‍යයක් කියලා. හේතුව කර්තෘ හෙවත් කරන කෙනා සබ්ජෙක්ට් එක එහෙම නැත්නම් කර්තෘ නැත්නම් කරන කෙනා මේකේ ලස්සනට පැහැදිලිව දකින්න පුළුවන්. එයා මුල් කරගෙන තමයි මේ වාක්‍ය සියල්ලම ගොඩනගලා තියෙන්නේ. තාත්තා අලුත් බයිසිකලයක් මිලට ගනී. තාත්තා අලුත් බයිසිකලයක් මිලට ගනී. මිලට ගනී කියන්නේ සල්ලි වලට ගන්න ඕන. සල්ලි වලට ගන්න නම් ක්‍රියාපදය තමයි buy. buy. දැන් මේක හොයාගන්න මේ ආකෘතියට අනුව කවුද මේක ගන්නෙ? ගන්නේ තාත්තා. තාත්තා නම් දාන්න මුලට තාත්තා. father වලින් පස්සේ ඔයාලා ගන්න අනාගතය ඇඟවෙන පදය. තාත්තා අලුත් බයිසිකලයක් මිලට ගනී. අපිට සිංහල තේරුම සිංහලට ඇහුණු ගාම මේක තේරෙනවා අනාගතය ඇඟවෙන වාක්‍යයක්. එහෙනම් තාත්තා නම් father සමග දාන්න will. father will මිලට ගනී කියන්නේ buy. father will buy a new bicycle. father will buy a new bicycle. ඔයාලට කියන්න පුළුවන් father will buy a new bicycle. තාත්තා අලුත් බයිසිකලයක් මිලට ගනී. ලස්සන මේ සෙන්ටෙන්ස් එක ආපහු බලන්න. ආපහු ඔයා පරීක්ෂණය කරොත් එහෙම නැත්නම් නිරීක්ෂණය කරොත් ඔබට පේනවා තාත්තා father කර්තෘ තමයි father අනාගතය වෙන පදේ දාන්න උනා. ඊට පස්සේ father will මොනවද? ඊට පස්සේ ක්‍රියාපදේ දාන්න ඕන. father will buy මිලට ගන්නේ මොනවද? father will buy a new bicycle. අනාගතයේ වෙන පදේ දැම්මා. ක්‍රියාපදේ දැම්මා. father will buy a new bicycle කියලා ලස්සන වාක්‍යයක් ගොඩ නැගුවා. දැන් මම ඊළඟට මේකේ අරගෙන තියෙනවා නාලිකා එයාගේ අදහස වෙනස් කරගනි. නාලිකා එයාගේ අදහස වෙනස් කරගනි. නාලිකා තාම වෙනස් කරගෙන නැහැ අදහස. අපි හිතනවා නාලිකා හෙට වෙනස් කරගනි. අනිද්දා වෙනස් කරගනි. නාලිකා එයාගේ අදහස වෙනස් කරගනි කියලා කාට හරි කියනවා. නාලිකා කවුද මේක කරන්නේ? කර්තෘපදය ගන්න නාලිකා. නාලිකා වෙනස් කරගනි. අනාගත එයා ඇගෙවෙන පදය ගන්න. ඊට පස්සේ will. නාලිකා will වෙනස් කරගනි කියන ක්‍රියාපදය හොයාගන්න. වෙනස් කරගනි කියන ක්‍රියාපදය අපිට ගන්න පුළුවන් change කියලා ගන්නවා. නාලිකා will change. කාගේද? එයාගේ තීරණය. එයාගේ තීරණය නම් අපිට කියන්න පුළුවන් her decision. එයාගේ තීරණය her decision. ඇගේ තීරණය her decision. ඇගේ අදහස නම් අපි ගන්නවා her idea. her idea ඇගේ අදහස. දැන් ලස්සන වාක්‍යයක් ඔයාලා නිර්මාණය වුණා. කොහොමද නිර්මාණය වුනේ? අපේ ආකෘතිය නිර්මාණය කරගත්තා. නාලිකා will change her decision. නාලිකා will change her idea. නාලිකා will change her idea කියන එක මෙතනදී අදහස නම් අපි idea දැම්මා. ලස්සනට නිර්මාණය කරා. නාලිකා will change her idea. ඔන්න ඔය විදිහට තමයි මේ වාක්‍ය ගන්නෙ. අපි බලමු තවත් උදාහරණයක් අරගෙන. අපිට කියන්න පුළුවන් මෙතන මම අරන් තියෙනවා මේ රජය අපේ රට සංවර්ධනය කරයි. අපේ බලාපොරොත්තුවක් තියෙනවා මේ රජය අපේ රට සංවර්ධනය කරයි කියලා. දැන් මේක කරන්නේ කවුද? මේ රජය. දැන් මේකේ කර්තෘ තමයි මේ රජය. මේ කියන්න ගන්නවා this. මේ කියන්න ගන්නවා this. රජයට කියනවා government. this government. දැන් කරයි කියන අදහසට will වලින් ගන්න ඕන. අනාගතය යඟවන පදේ. this government will සංවර්ධනය කරනවා කියන ක්‍රියාපදය හොයා ගන්න ඕන. සංවර්ධනය කරනවා කියන්නේ develop. develop කියන්නේ සංවර්ධනය කරනවා. ඒ ක්‍රියාපදය දැනගත යුතුයි. අපි කියනවා මේ රජය this government will develop අපේ රට නම් අපේ රට our country. අපේ රට our country. දැන් අපි ලස්සනට හදලා තියෙනවා මේ රජය මේ ආකෘතියට ගොඩනගලා තියෙනවා මේ රජය this government will develop our country. this government will develop our country. ලස්සන අදහසක් අපි නිර්මාණය කරලා තියෙනවා මෙන්න මේ ආකෘතියට. ඔයාලට පුළුවන් ඒ වගේ අනාගතයගේ වෙන පද ඔයාලා හදා ගන්නවා. හදාගෙන ලස්සනට මෙන්න මේ ආකෘතිය අරගන්නවා නිර්මාණය කරනවා. ටික නිර්මාණය කරලා මේක කතා කරනවා. කතා කරලා මේකේ ස්පීඩ් එක නැත්තම් වේගය ඔයාලට පුළුවන් ඊට පස්සේ වැඩි කරගන්න.
කෙනෙක් එක්ක කතාවට ගියාම කන්වර්සේෂන් එක බිල්ඩ් අප් කරාම අනාගතයේ ඇඟ වෙන වාක්‍ය ලස්සනට මේකෙන් එයා මේ දේ කරයි කියන අදහස මෙන්න මේ වාක්‍ය රටාව වලට ඔයාලට යොදා ගන්න පුළුවන්. අපිට ඒ වගේ හැම දෙයක්ම මේ වගේ යොදා ගන්න පුළුවන්. දැන් අපි කියනවා තාත්තා මාමව ඉස්පිරිතාලෙට එකයි යයි. මාමා අසනීප වෙලා ඉන්නවා. දැන් කියනවා තාත්තා මාමව ඉස්පිරිතාලෙට එකයි යයි. තාම එකන් ගිහින් නැහැ. දැන් ඔයාලට පුළුවන් මේ සිංහල අහන ගත්තාම මේ සිංහල අහන්නේම තියෙනවා තාත්තා මාමව ඉස්පිරිතාලෙට එකයි යයි කියලා. එතකොට තාත්තා මාමව ඉස්පිරිතාලෙට එකයි යයි බලන්න මේකේ කවුද මේ වැඩේ කරන්නේ? මේ වැඩේ කරන්නේ කවුද? මේ වැඩේ කරන්නේ තාත්තා. තාත්තා නම් අපි දාන්න කර්තෘ කරන කෙනා තමයි father. තාත්තා father දැන් දාන්න අනාගත එය ඇඟ වෙන පදය මොකක්ද? will. තාත්තා father will අරන් යනවා කියන්නේ take. father will take කවුද අරන් යන්නේ? මාමට කියනවා uncle. father will take කොහෙද අරන් යන්නේ? ඉස්පිරිතාලයට අපි කියනවා to hospital. එහෙනම් ලස්සන වාක්‍යයක් ගොඩනැගුවා. කොහෙටද තාත්තා මාමව අරන් යන්නේ? father will take uncle to hospital. father will take uncle to hospital. අපි තවත් උදාහරණයක් මෙතන අරන් තියෙනවා. දැන් ඔයාලට මෙහෙම එකක් කියන්න උනොත් ඒගොල්ලෝ මේ පාර බඩු මිල අඩු කරයි. දැන් අපි කතා කර ඉන්නවා යම්කිසි කෙනෙක් ගැන යම්කිසි දෙයක් ගැන. දැන් අපි කියනවා එක්ක මේ රජය කියමුකෝ. ඉතින් අපි කියනවා ඒගොල්ලෝ මේ පාර බඩු මිල අඩු කරයි. කවුද මේක කරන්නේ කියලා හොයාගන්න. ඒගොල්ලෝ කියන්න ගන්නවා ඉංග්‍රීසි පදයක්. මොකද්ද? they කියලා තියෙනවා. THEY they. දැන් අඩු කරයි. ඉස්සරහට අඩු කරන්නේ. තාම අඩු කරලා නැහැ. එහෙනම් අපි දානවා අනාගතය අඟවන පදය තමයි will. they will අඩු කරනවා reduce. they will reduce. ඒගොල්ලෝ අඩු කරයි මොනවද? බඩු මිල. එහෙනම් බඩු වල මිල නම් අපි කියනවා බඩු වල මිල price of goods. price of goods. දැන් අපි මේක හදනවා they will reduce the price of goods. they will reduce the price of goods. බාණ්ඩ වල මිල අඩු කරයි. බාණ්ඩ වල මිල අඩු කරයි කියන්නේ මේ ආකෘතිය අනුව ඒගොල්ලෝ they අනාගතයේ ඇඟ වෙන පදය තමයි will. they will අඩු කරයි කියන ක්‍රියාපදය ඔබ සොයාගත යුතුයි. they will reduce කරන්නේ මොනවද? prices. prices කියන්නේ මිලවල්. මොනවායි මිලවල්ද? of goods. මේ විදිහට ඔබට හදවන්න පුළුවන්. බාණ්ඩ වල මිලවල් අඩු කරයි කියලා අපි කියනවා. අපිට කියන්න පුළුවන් එයා මේ පාර විභාගයේ සමත් වෙයි. එයා මේ පාර විභාගයේ සමත් වෙයි. දැන් එයා මේ පාර විභාගයේ සමත් වෙයි නම් එයා කියන්නේ කවුද? එයා කියන්නේ he or she. he ගන්නත් පුළුවන් අපිට she ගන්නත් පුළුවන්. he ගත්තොත් ඔහු වෙනවා. she ගත්තොත් ඇය වෙනවා. ඇය විභාගයේ මේ පාර සමත් වෙයි කියලා ගන්නවා. ඇය මේ පාර විභාගයේ සමත් වෙයි. අපි අනුමාන කරනවා ඇය මේ පාර විභාගයේ සමත් වෙයි කියලා. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙතන කවුද? ඇය තමයි සමත් වෙන්නේ. she will pass the exam this time. she will pass the exam this time. දැන් මම මේකත් නිර්මාණය කළේ මේ ආකෘතියට අනුව. මේකේ කර්තෘ තමයි she. අනාගතයේ ඇඟ වෙන පදය තමයි will. she will ක්‍රියාපදය තමයි pass. she will pass මොකක්ද සමත් වෙන්නේ? the exam. the exam මේ පාර කියන්න මම ගත්තා this time. she will pass the exam this time. ඉතින් අපිට පුළුවන් මේ වගේ හැම දෙයක්ම නිර්මාණය කරන්න අනාගතයේ ඇඟ වෙන පදත් සමග. දැන් කියනවා ඒගොල්ලෝ මේ පාර මැච් එක දිනයි. ඒගොල්ලෝ මේ පාර මැච් එක දිනයි. එහෙනම් මේකේ ඒගොල්ලෝ තමයි දිනන්නේ දානවා මුලට they දිනයි කියන්නේ අනාගතයේ ඇඟ වෙන පදය they will. they will දිනනවා කියන ක්‍රියාපදය හොයාගන්න ඕන. ක්‍රියාපදය තමයි win. they will win. they will win the match this time. ඒගොල්ලෝ match එක දිනයි. they will win කරන්නේ මොකක්ද? the match එක. they will win the match. මේ පාර කියන්නේ අපි ගන්නවා this time. they will win the match this time. අපිට මේ වගේ ලස්සනට හදාගන්න පුළුවන්. ගොවියෝ මේ පාර කුඹුරු අස්වද්දයි. දැන් අපි කියනවා ගොවියෝ මේ පාර කුඹුරු අස්වද්දයි. ගොවියෝ කියන්නේ farmersලා. farmers. දැන් අනාගතයේ ඇඟ වෙන පදය ගන්නවා will. farmers will අස්වද්දනවා කියන්නේ cultivate. farmers will cultivate මොනවද අස්වද්දන්නේ? paddy fields. කුඹුරු වලට කියනවා paddy fields.
farmers will cultivate paddy fields this time. ලස්සනට නිර්මාණය කරනවා. farmers ලා will cultivate කරයි. මොනවද cultivate කරන්නේ? paddy fields. කුඹුරු මේ පාර කියන්න අපි this time ගන්නවා. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලස්සනට නිර්මාණය කරන්න. අපි සිංහලෙන් හදා ගන්නවා යම්කිසි වාක්‍ය ටිකක් නිර්මාණය කරලා මෙන්න මේ ආකෘතියට අනුව ලස්සනට කොටස් කරලා අපි මේක ප්‍රායෝගිකව අපිට භාවිතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි කතා කරනකොට භාවිතා කරන්න පුළුවන්. මොකක්ද කරන්නේ ඔයාලා? මේකේ කර්තෘ කවුද කියලා හොයාගත්තා. will දැම්මා. ක්‍රියාපදයේ මූලික අවස්ථාවෙන් තියන්න ඕන. ing නැති මූලික අවස්ථාවෙන් කියනවා. කිව්වට පස්සේ ඔයාලට එනවා ලස්සන වාක්‍යයක්. අනාගතය ගැන කියවෙන ලස්සන වාක්‍යයක්. අනාගතයේ යම් කිසි දෙයක් කරයි වෙයි කියන අදහසේදී අපි will භාවිතා කරලා ක්‍රියාපදයේ මූලික අවස්ථාව තියන්න ඕන කියන එක තමයි මේ පාඩමේ මේ කොටස තුලින් ඔබ ඉගෙන ගත්තේ. දැන් අපි කියනවා අම්මා ඔයාට දඬුවම් කරයි. මෙතන කරන කෙනෙක් ඉන්නවා. කවුද? අම්මා. අම්මා නම් මද? අම්මා මද? දඬුවම් කරයි කියනකොට අපිට අදහසක් එනවා will එක ක්‍රියාපදයේ මූලික අවස්ථාව ලැබිය යුතුයි කියන අදහස. mother will punish. mother will punish කරන්නේ කාටද? ඔයාට නම් අපි දාන්නේ එතන ඔයාට you you ඔයාට අම්මා දඬුවම් කරයි. mother will punish you. mother will punish you. අපි මොකක් හරි වැරද්දක් කරාම කියනවා ඔයාට අම්මා ගහයි. ඔයාට අම්මා දඬුවම් කරයි. mother will punish you. මේක එකපාරම කියන්න අපි නිර්මාණය කරේ මෙන්න මේ රටාවට. අපි එකපාරටම මේක කියනකොට අපිට කියා ගන්න බැරි මේ රටා ක්‍රමය දන්නේ නැති නිසා මේ රටා ක්‍රමයේ මුලින් පුහුණු වෙන්න. අම්මා ඔයාට දඬුවම් කරයි. mother will punish you. don't do that. ඔක කරන්න එපා. mother will punish you. ඔයාලට මේ විදිහට කියන්න පුළුවන් වෙන්නේ මේ රටා ප්‍රැක්ටිස් කිරීම තුලින්. ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද කියලා මම ඔයාලට දැන් දීලා තියෙනවා. ලස්සන ආකෘතියක් දීලා තියෙනවා. අනාගතය ගැන කියවෙන කර්තෘ කෙනෙක් ඉන්න කරන කෙනෙක් ඉන්න දේවල් ලස්සනට මේවා නිර්මාණය කරන්න. නිර්මාණය කරලා එදිනදා ජීවිතවල ප්‍රායෝගිකව භාවිතා කරන්න. මම තවත් උදාහරණයක් ගන්නම්. ඒගොල්ලෝ අපිට බණි. කවුද බණින්නේ? ඒගොල්ලෝ. ඒගොල්ලෝ නම් දාන්න ඉස්සරහට කවුද කර්තෘ? මේ දේ කරන්නේ කවුද? ඒගොල්ලෝ. ඒගොල්ලෝ නම් දේ දාන්න. දේ දාලා අනාගතය ගැන කියවෙන පදය will. they will අපිට බණි blame කියන්නේ බනිනවා කියන ක්‍රියාපදය නැත්නම් ගන්න පුළුවන් scold කියලා ගන්න පුළුවන්. they will blame us. අපිට ඒගොල්ලෝ බණි. they will blame us. දැන් ඔයාලා හොඳින් බලන්න මේ කොටස. මේ කොටසේදී මම කියා දීලා තියෙන්නේ කර්තෘ කෙනෙක් ඉන්නේවා. අපි ගොඩක් කැමති කර්තෘ කෙනෙක් ඉන්නේවා ලස්සනට කතා කරන්න. මේකෙදි ඔයාලට තේරෙනවා කර්තෘ කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ කරන කෙනෙක් පැහැදිලිව දකින්න ඉන්නවා. එයා තමයි මුල් වෙලා තියෙන්නේ. එයා මුල් වෙලා තියෙන නිසා මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා කර්තෘකාරක වාක්‍ය. කර්තෘ කෙනෙක් මුල් වෙලා ඉන්න වාක්‍ය කර්තෘකාරක වාක්‍ය. හැබැයි සමහර ඒවා ඔයාලට සිද්ධ වෙනවා කර්තෘ කෙනෙක් නැති වාක්‍ය කියන්න. ඔයාලා කර්තෘ කවුද? කරන කෙනා කවුද කියලා දන්නේ නැති වුණාම ඔයාලට සිද්ධ වෙනවා මේක තවත් රටාවකින් කියන්න. දැන් මේ කොටස මේ ඉස්සරහට හම් වෙන කොටසින් මම ඒක තමයි පැහැදිලි කරන්න යන්නේ. ගොඩක් අයට පැටලෙන, ගොඩක් අයට අවබෝධයක් නැති, ගොඩක් අයට තේරුම් ගන්න බැරි වාක්‍ය තමයි අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ. අපි ඒවට කියනවා කර්මකාරක වාක්‍ය කියලා. ඒ කියන්නේ කර්තෘ කෙනෙක් නැති වාක්‍ය. passive voice කියලා අපි ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නවා. කර්තෘ කෙනෙක් දන්නේ නැහැ. කර්තෘ කෙනා කරන කෙනාව හංගන්න අවශ්‍ය වෙලාවට කරන කෙනාව දන්නේ නැති අවස්ථාවලට මේ වගේ දේවල් අපි ප්‍රකාශ කරනවා. මේ වගේ අදහස් අපි ප්‍රකාශ කරනවා. දැන් බලමු මේ වගේ දේවල් අපි කොහොමද කියන්නේ. අපිට ඒකටත් තියෙනවා ලස්සන ආකෘතියක්. ඒ ආකෘතිය මම මෙතනින් ඔයාලට දාලා තියෙනවා. මෙන්න මේ ආකෘතියට අනුව තමයි ඒක ගොඩනගන්න ඕන. මේ ආකෘතිය ලස්සනට මම තිරේ දාලා තියෙනවා. දැන් වාක්‍ය නිර්මාණය කිරීමේදී 8 9 10 11 සිසුන්ට එනවා තමන්ගේ පෙළ පොත්වල මෙන්න මේ රටාවලින් මෙන්න මේ passive voice රටාවලින් ලස්සනට වාක්‍ය හදන්න. හැබැයි මේක අපි ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේදී බහුලව ඉංග්‍රීසි කතා කරන අය කර්තෘ කෙනෙක් නැතිව ලස්සනට කතා කරන වෙලාවල් තියෙනවා සහ බොහෝ අවස්ථාවල
භාවිතා කරනවා. එතකොට මේ කර්තෘ කෙනෙක් නැති වාක්‍ය නිර්මාණය කරනකොට හරි ඒ කර්තෘ කෙනෙක් නැති වාක්‍ය කවුරු හරි කතා කරනකොට ඇහෙනකොට හරි ඔයාලට තේරුම් ගන්න බෑ මේ අවබෝධයක් නැතිනම්. දැන් අපි බලමු එකින් එක මේක කොහොමද මේ අදහස් ප්‍රකාශ කරන්නේ කියලා. මේ වාක්‍ය නිර්මාණය කරනකොට ඔයාලට ක්‍රියාපදවල ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මොකද ක්‍රියාපදවල හැම වෙලාවෙම අවස්ථා තුනක් තියෙනවා. මේකෙදි අපි භාවිතා කරන්නේ ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව. ඉස්සෙල්ලා කොටසේ හොඳින් ඔබ නිරීක්ෂණය කරන්න. ක්‍රියාපදවල පළවෙනි කොටසනේ අපි දැම්මේ. will දැම්මා ක්‍රියාපදයේ පළවෙනි කොටසක් දැම්මා ඉස්සෙල්ලා අපි නිර්මාණය කරපු සේරම. කර්තෘ කෙනෙක් ඉන්නේවයි අපි කරේ හොඳින් නිරීක්ෂණය කරන්න නැවත පාඩම මුලට ගිහින් හරි හොඳින් නිරීක්ෂණය කරන්න දාලා තියෙන්නේ will දාලා ක්‍රියාපදයේ මූලික අවස්ථාව. දැන් මේ අවස්ථාවේදී අපි දාන්නේ will be සමගින් ක්‍රියාපදයේ තුන්වන අවස්ථාව. ඔබ බලන්න හොඳින් මේ ආකෘතිය. will be සමග මම යොදලා තියෙන්නේ ක්‍රියාපදයේ තුන්වන අවස්ථාවයි. ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න. ඔබ හොඳින් නිරීක්ෂණය කළොත් ඔබට පේනවා පළවෙනි අවස්ථාවේ මම අරන් තියෙන්නේ will සමගින් ක්‍රියාපදයේ පළමු අවස්ථාවයි. ක්‍රියාපදයක පළමු අවස්ථාවයි කර්තෘ කෙනෙක් සහිත වාක්‍යවල ඔබට මම නැවතත් අවධාරණය කරමි නැවතත් කියා සිටින්නේ පළවෙනි වාක්‍යවල අරන් තියෙන්නේ කර්තෘ සහිත වාක්‍යවල අරන් තියෙන්නේ කර්තෘ කෙනෙක් සහිතව will යොදලා ක්‍රියාපදයේ මූලික අවස්ථාවමයි. කර්තෘ කෙනෙක් සහිත වාක්‍ය අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තු කර්තෘ කෙනෙක් සහිත වාක්‍ය හොඳින් ඔබ නිරීක්ෂණය කළොත් මම අරන් තියෙන්නේ will සමග ක්‍රියාපදයේ පළමු අවස්ථාවමයි. දැන් මේ අවස්ථාවේදී ඔබට මම යෝජනා කරනවා ඔබ ක්‍රියාපදය will be සමගින් ක්‍රියාපදයේ තුන්වන අවස්ථාව ක්‍රියාපදයක අවස්ථා තුනක් තියෙනවා. වර්තමාන අවස්ථාව, අතීතය අවස්ථාව සහ past participle හෙවත් ක්‍රියාපදයේ තුන්වන අවස්ථාව. මේ පැසිව් වොයිස් රටාවේදී ඔබ යොදාගත යුතු වන්නේ මේ කියන තුන්වෙනි අවස්ථාවයි. ලස්සනට මම මේ තිරේ පැහැදිලි කරලා තියෙනවා ගන්නේ තුන්වන අවස්ථාවමයි. ක්‍රියාපදයේ තුන්වන අවස්ථාවම will be වලින් පස්සේ අරගන්න. will be වලින් පස්සේ ක්‍රියාපදයේ තුන්වන අවස්ථාව ගත්තාම අනාගතයේ ගැන කියවෙන ලස්සන වාක්‍ය ටිකක් නිර්මාණය කරන්න පුළුවන් කර්තෘ කෙනෙක් නැතිව. දැන් මම පළවෙනි උදාහරණය අරන් තියනවා බලන්න හොඳින් මේ සිංහලට. ඔයාට දඬුවම් කරයි. දැන් මෙතනදී දඬුවම් කරන්නේ කවුද කියලා නෑ. තාත්තා ඔයාට දඬුවම් කරයි නම් පළවෙනි ඉගෙනපු ක්‍රමයට ඔයා ගිහින් තාත්තා කියන්නේ father will punish you කියලා දානවා. අපි එහෙම එකක් ඇතිනේ. අම්මා ඔයාට දඬුවම් කරයි කියලා mother will punish you. Father will punish you. Mother will punish you. The teacher will punish you කියලා කර්තෘ කෙනෙක් ඉන්නේවා ලස්සනට යොදනවා. ඒකේ කර්තෘ කෙනෙක් එක්ක will දාලා ක්‍රියාපදයේ පළවෙනියා තියෙනවා. දැන් මෙතන කියන්නේ ඔයාට දඬුවම් කරයි. දඬුවම් කරන්නේ අම්මද? දඬුවම් කරන්නේ තාත්තද? දඬුවම් කරන්නේ ගුරුවරයාද? නැත්නම් දඬුවම් කරන්නේ වෙන කෙනෙක්ද කියලා මේකේ සටහනක් නැහැ. ඔයාට දඬුවම් කරයි කියනකොට අන්න ඔයා කරන්න ඕන මේකේ අනාගතයේ ඇඟවෙනවා. මේ සිංහලට දඬුවම් කරයි තාම දඬුවම් කරලා නැහැ. අනාගතයේ දඬුවම් කරයි කියනකොට ඔයා ගන්න ඕන දැන් ඔයාටයි මේ වැඩේ කරන්නේ. You will be punished. හොඳින් මතක තියාගන්න කොහොමද මම මේක තියලා තියෙන්නේ. You will be punished. will be දාලා ක්‍රියාපදයේ තුන්වෙනිය යොදලා තියෙනවා. පුරුදු වෙන්න අපිට මෙහෙම කතා කරන්න. ඔයාට දඬුවම් කරයි. දඬුවම් කරයි අපි කියන්නේ එහෙමයි කතා කරනකොට. ඔයාට දඬුවම් කරයි. කරන කෙනෙක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කරන කෙනා කවුද කියලා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට දඬුවම් කරයි. ඕක වැඩේ කරන්න එපා. ඔයාට දඬුවම් කරයි. You don't do that. ඕක කරන්න එපා. You don't do that. You will be punished. ඔයාට දඬුවම් කරයි. You will be punished. කියන්න පුළුවන්කම තියෙන්න ඕන. ඔයාට දඬුවම් කරයි. You will be punished. ඔයාට කතා කරයි අදහවස. කරන කෙනෙක් අවශ්‍ය නැත්නම් කරන කෙනෙක් දාන්න අවශ්‍ය නැත්නම් ඔයාට කතා කරයි. You will be called today evening.
You will be called. Call කියන ක්‍රියාපදයේ තුන්වෙනිය හොයාගන්න. Call කියන ක්‍රියාපදයේ තුන්වෙනිය හොයාගන්න. ඔයාට කතා කරයි you will be called. හොඳින් ස්ටඩි කරන්න. හොඳින් අධ්‍යයනය කරන්න. ලස්සනට කතා කරන්න පුළුවන්. ඔයාට කතා කරයි අදහවස. කතා කරන කෙනා අවශ්‍ය නැහැ. කතා කරන කෙනා සමහරවිට අනිත් කෙනා දන්නවා. ඔයාට කතා කරයි අදහවස. You will be called today evening. You will be called today evening. ඔයාව පරීක්ෂා කරයි. ඔයා වෙතනින් යනකොට පරීක්ෂා කරයි. ඔයාව පරීක්ෂා කරයි. පරීක්ෂා කරනවා කියන ක්‍රියාපදේ ගන්න. check. ඕකේ ක්‍රියාපදයේ තුන්වෙනිය තමයි ඔයා ගන්න අවශ්‍ය. තුන්වෙනිය පිළිබඳ මනා දැනුමක් ඔබට එසේනම් තිබිය යුතුයි. check, checked, checked. තුන්වෙනිය checked. එහෙනම් you will be checked. ඔයාව පරීක්ෂා කරයි. අර්ථය වෙනස් වෙනවා. මේකෙදි ඔයානේ මේ තව කෙනෙක්ව පරීක්ෂා කරන්නේ ඔයාව පරීක්ෂා කරයි කියන අදහස එනවා. You will be checked. මේ අදහසේදී වෙනවා you will be checked කියන අදහසෙන් වෙනවා ඔයාව පරීක්ෂා කරයි. ඔයා නෙමෙයි මේ වැඩේ කරන්නේ. ඔයාට මේ වැඩේ කරන්නේ. ඔයාට මේ වැඩේ කරන්නේ. will be දාලා ක්‍රියාපදයේ තුන්වෙනිය දානවා කියන්නේ ඔයාට මේ වැඩේ කරනවා. ඔයාට කවුරු හරි මේ වැඩේ කරයි කියන අදහසයි මෙතන තියෙන්නේ. ඔයාට උදව් කරයි. ඔයාට උදව් කරයි. එහෙනම් උදව් කරනවා කියන ක්‍රියාපදයේ help. ඕකේ තුන්වෙනියම යා ගන්න ඕන. You will be helped. ඔයා බලන්න දැන් දාලා තියෙනවා you will be helped කියලා කවුරු හරි කිව්වොත් ඔයාට උදව් කරයි. ඔයාට උදව් කරයි. ඔයා උදව් කරයි නෙමෙයි. ඔයාට උදව් කරයි. ඔයාට උදව් කරයි. මෙන්න මේ කටහඬේ වෙනස. මේ හඬේ වෙනස අවබෝධ කරගත්තේ නැතිනම් ඔයාට ඉංග්‍රීසි කතා කරන්න අමාරුයි. ඒකයි මම පුන මේ පාඩුව පැහැදිලි කරන්නේ. will be දාලා ක්‍රියාපදයේ තුන්වෙනි එක තිබුණොත් අනාගතය ගැන කියවෙන passive voice රටාවක් කියන එක ඔයාගේ ඔළුවේ තියාගන්න. ඒ වැඩේ කරන්නේ මුලින් සඳහන් කරන කෙනා නෙමෙයි. එයාටයි මේ වැඩේ කරන්නේ. ඔයාට උදව් කරයි you will be helped. දැන් කියනවා ඒගොල්ලොන්ට පැහැදිලි කළයි. ඒගොල්ලොන්ට පැහැදිලි කරයි. ඒගොල්ලෝ පැහැදිලි කරනවා නෙමෙයි. ඒගොල්ලොන්ට තමයි පැහැදිලි කරන්නේ. පැහැදිලි කරනවා කියන්නේ explain. එහෙනම් අපි යොදන්නේ they will be explained. They will be explained කියලා. කොයි හරි පොතක හරි තිබුණොත් නැතිනම් කතා කරොත් කෙනෙක් ඇහුනොත් ඔයා තේරුම් ගන්න ඕන ඒගොල්ලෝ නෙමෙයි මේ වැඩේ කරන්නේ. ඒගොල්ලොන්ට මේ වැඩේ කරනවා. එහෙනම් they will explain. ඒගොල්ලොන්ට පැහැදිලි කළයි. they will explain කියන්නේ ඒගොල්ලොන්ට ඒක පැහැදිලි කරાવી. ඒගොල්ලොන්ට ඒක පැහැදිලි කරાવી. they will be explained. දැන් අපි ගත්තොත් එහෙම අපි දැන් ගන්නවා ඒගොල්ලොන්ට බණී කියලා. දැන් බණින කට්ටියක් දන්නේ නැහැ ඒගොල්ලොන්ට බණී. දැන් අපිට ඒකේ ක්‍රියාපදයේ බණී කියන ක්‍රියාපදයේ තුන්වෙනිය හොයා ගන්න ඕන. බණිනවා කියන්නේ blame. ඒගොල්ලොන්ට බණී they will be blamed. දැන් ඔබ හදන්න මෙන්න මේ ආකෘතියට ලස්සන නිර්මාණය කරන්න. they will be blamed. they will be blamed. they will be blamed. ඒගොල්ලොන්ට බණී. පරණ කාර්යය විකුණයි. ඒගොල්ලෝගේ පරණ කාර් එක විකුණයි. විකුණන කෙනෙක් නැහැ. පරණ කාර්යය විකුණයි. පරණ කාර් එකට කියනවා අපි old car. The old car will be sold. The old car will be sold. දැන් මෙතන ලස්සනට පේනවා ඔයාලට ක්‍රියාපදයේ අවස්ථා තුනේ අපි තුන්වෙනි ක්‍රියාපදය අරගෙන තියෙනවා. තුන්වෙනි අවස්ථාව යොදාගෙන තියෙනවා. පරණ කාර් එක විකුණයි. The old car will be sold. ඔයා ගිහින් අහන්නකෝ. ඒගොල්ලෝගේ පරණ කාර් එක විකුණයි. The old car will be sold. ඒගොල්ලොන්ගේ පරණ කාර් එක විකුණයි. අලුත් අවුරුදු වෙනවා. ගේට්ටුව අලුත් වැඩියා කරයි. මේක කරන්නේ කවුද කියලා දන්නේ නැහැ. ගේට්ටුව අලුත් වැඩියා කරයි. දැන් ඔයාලට ලස්සනට කියන්න ඕන. අලුත් අවුරුද්ද එනවා. New Year is coming. The gate will be repaired. The gate will be repaired. The gate will be repaired. බලන්න අරන් තියෙනවා will be දාලා ක්‍රියාපදයේ තුන්වෙනි අරන් තියෙනවා ගේට්ටුවට මේ වැඩේ කරන්නේ කරන කෙනා දන්නේ නැහැ. The gate will be repaired. මේවා නිර්මාණය කරන්නේ එහෙමයි. The gate will be repaired. එතකොට ඔයා හැම වෙලාවෙම හිතේ තියාගන්න will be දාලා ක්‍රියාපදයේ තුන්වෙනිය තිබුණොත් එතන සඳහන් වෙන කෙනා නෙමෙයි කරන්නේ එයාට කවුරු හරි විශ්ින් කරනවා. එයාට කවුරු හරි විශ්ින් කරනවා. දැන් කියනවා ඇයව රැකියාවෙන් පහ කරයි. ඇය රැකියාවෙන් අයින් කරයි. අස් කරයි. අපි අස් කරනවා කියන්නේ fire.
FIRE fire. ගින්දර වලට fire කියනවා. රැකියාවකින් අයින් කරනවා අස් කරනවාට කියනවා fire කියලා. FIRE fire. ඇයම රැකියාවෙන් අස් කරයි. She will be fired. She will be fired. මෙතනදී ඔබට පේනවා she will be fired කියන්නේ ක්‍රියාපදයේ මම තුන්වෙනි අවස්ථාවේ ඉඳලා තියෙනවා ඇයව රැකියාවෙන් අස් කළයි. අපි කියනවා crash වීම කල්දායි. අද වහිනවා හොඳටම යා ගන්න බෑ. crash වීම කල්දායි. crash වීමට කියනවා meeting. The meeting will be postponed. The meeting will be postponed. crash වීම කල්දායි. ඇත්තම crash වීම කල්දාන කෙනෙක් අපි දන්නේ නෑනේ. ඉතින් අපි කියනවා අද වහිනවා it is raining heavily. අපිට යන්න බෑ. We cannot go. අපිට යන්න පුළුවන් කමක් නෑ. We cannot go. crash වීම අද කල්දායි. The meeting will be postponed. The meeting will be postponed. ඔය විදිහට ඔයාලට ලස්සනට කතා කරගන්න පුළුවන් නම් මේ අදහස් ශනිකව ඇවිල්ලා කතා කරගන්න පුළුවන් නම් මගදී හිරවීමක් වෙන්නේ නැහැ. කොහොමද මේව ගොඩනගන්නේ කියන අවබෝධය තමයි මම මේ පාඩම තුලින් ඔයාලට දෙන්න උත්සාහ කළේ. දැන් අපි කියනවා රැස්වීම අවලංගු කරයි කියලා. රැස්වීම අවලංගු කරයි. අවලංගු කරනවා කියන්නේ cancel. දැන් ඔයාලා හිතින් නිර්මාණය කරන්න. රැස්වීම අවලංගු කරයි. තාම කරලා නැහැ. මේක අනාගතේ. will be දාන්න ඕන. අනාගතේට will be දානවා. will be cancelled. මොකද්ද? The meeting will be cancelled. The meeting will be cancelled. The meeting will be cancelled. ලස්සනට ලියලා තියෙනවා. රැස්වීම නම් the meeting will be cancelled. cancel කරන කෙනෙක් ගැන දන්නේ නැහැ. The meeting will be cancelled. හැමදේම පිළිවෙල කරයි වෙලාවට. කරනවා කියන්නේ do. do එකේ ක්‍රියාපදයේ තුන්වෙනි හොයාගන්න. do did done. do did done. ලියලා තියෙන ඔබ මේවා පාඩම් කරගන්න. do did done. ක්‍රියාපදයේ තුන්වෙනිය දාන්න. හැමදේම පිළිවෙල කරයි වෙලාවට. එහෙනම් හැමදේම නම් ගන්නවා everything will be done. හැමදේම කරයි everything will be done. හැමදේම කරයි වෙලාවට everything will be done on time. on time කියන්නේ වෙලාවට. everything will be done on time. අපි කියනවා අලුත්යක් සල්ලි වලට ගනි. අලුත්යක් සල්ලි වලට ගනි. සල්ලි වලට නම් අපි කියන්නේ සල්ලි වලට ගන්නවට ක්‍රියාපදේ තමයි buy. ඕකේ තුන්වෙනිය හොයාගන්න. buy bought bought. buy bought bought. තුන්වෙනියව දාන්න අලුත් ගයක් තමයි ගන්නෙ. එහෙනම් අපි කියනවා a new house will be bought. 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 වෙසක් උත්සවය එනවා. වෙසක් දවසට පාරවල් ආලෝකමත් කරයි. පාරවල් ආලෝකමත් කරන්නේ කවුද කියලා අපි දන්නේ. ආලෝකමත් කරනවා කියන ක්‍රියාපදේ තමයි illuminate. illuminate කියන්නේ ආලෝකමත් කරනවා. දැන් කියනවා පාරවල් ආලෝකමත් කරයි. roads will be illuminated. roads will be illuminated. roads will be illuminated. අපිට පුළුවන් ලස්සන වාක්‍ය නිර්මාණය කරන්න. ඔබ will be දාලා ක්‍රියාපදේ තුන්වෙනිය යොදන්න. එතකොට ඒක කරන්නේ වෙන අයෙකු විසින් කියන රටාවක් මේක එනවා. ඒ අය නෙමෙයි කරන්නේ මුලින් සඳහන් කරන අය නෙමෙයි කරන්නේ. එයාලට ඒ වැඩේ වෙන කට්ටියක් විසින් කරනවා. will be දාලා ක්‍රියාපදයක තුන්වන අවස්ථාව දාන්න. ඔයාලට දීලා තියෙනවා ලස්සන අදහස් සමගින් මේක ගොඩක් පුණපුණා කියලා විස්තර කරන්න ගොඩාක් උත්සාහ කරලා තියෙන්නේ මේක අමාරු පාඩමක් නිසා. අමාරු පාඩමක් කියලා කියන්නේ ගොඩක් ස්පීකර්ස්ලා මේක යොදා ගන්නවා. ඒ වගේම පාසල් ළමුන්ට මේක කොහොමද මේ will be එක දාලා ක්‍රියාපදයේ තුන්වෙනිය කියන්නේ තියන්නේ කොහොමද මේ කතා මේ රට කතාවට ගන්නෙ මේ වාක්‍ය කොහොමද නිර්මාණය කරන්නේ කියලා ලොකු ගැටලුවක් තියෙනවා. ගොඩක් අය පන්ති වලට සහභාගී වුණත් ගොඩක් වෙලාවට අල්ලගන්න බෑ. දැන් මම ඒක තමයි මේක පුනපුනා විස්තර කරලා තියෙන්නේ. will be දාලා ක්‍රියාපදයේ තුන්වෙනිය කරනවා කියලා කියන්නේ මේක ඊටාත්ම අමාරු පාඩමක්. will be දාලා ක්‍රියාපදයේ තුන්වෙනිය කියන්නේ මේක passive voice වාක්‍ය රටා කියන එක අවබෝධයක්. දැන් මේක කතා කරනකොට passive voice වාක්‍ය රටාවක්ද කියන එක ඔයා ඔළුවේ තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා යම් කිසි දෙයක් කරනකොට ඒ දේ ලක් වෙන කෙනා මුලින් දාලා will be දාලා ක්‍රියාපදයේ තුන්වෙනිය දාන්න. will be දාලා ක්‍රියාපදයේ තුන්වෙනිය දාන්න. දැන් කර්තෘ සහිත කරන කෙනා දකින්න පුළුවන් වාක්‍ය මම මුලින් සඳහන් කළා. කරන කෙනා දකින්න නැති වාක්‍ය දෙවුනට සඳහන් කළා. මේ දෙක අරගෙන මේක ලස්සනට සංසන්දනය කරන්න. සංසන්දනය කරලා
ඔයාලට පුළුවන් නම් එක වාක්‍යයක් පුළුවන් නම් ඔයාලට එක වාක්‍යයක් ඔයාලා බැලුවොත් ඒක අවබෝධ වුණා කියලා පෙන්නන්න අපිට කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. එතකොට අපිට පුළුවන් ඒක ඔයාලට අවබෝධ වුණා කියලා අපිට බලා ගන්න. ඉතින් මම ඔයාලට යෝජනා කරනවා කොහොම වුණත් මේවා නිතරම බලලා මේ දෙකේ වෙනස පිළිබඳ උපරිම උත්සාහයක් අරගෙන හොඳින් අවබෝධ කරගන්න. එතකොට කතාවට යොදා ගන්න පුළුවන්. වේගෙන් කෙනෙක්ගේ කතා කරන්නේ කොහොමද කියන්නේ මේවා නිර්මාණය කරලා කීප සැරයක්ම මේවා ප්‍රැක්ටිස් වීම තුළින් ලස්සනට භාවිතා කිරීම තුළින් වේගෙන් ඔයාලට කතනය දියුණු කරගන්න පුළුවන්. ඉතින් අදත් ඔයාලා සුපුරුදු පරිදි එක් වෙලා හිටියේ මගේ channel එකත් එක්ක English with Nuraj ලස්සනට මේවා අවබෝධයෙන් බලන්න. එතකොට ඔයාලට day by day ඔයාලට පුළුවන් ඔයාලගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න. ඉතින් අපි ආයෙත් ලස්සන වැඩසටහනකින් ලස්සන පාඩමකින් ඊළඟට අවුරුද්දෙන් පස්සේ හම්බෙන්න බලාපොරොත්තු වෙන ඔයාලගෙන් සමුගන්නවා. මම ඉංග්‍රීසි with Nuraj සමගින් නුරාජ් සමන්ත කුලතිලක නාමල්ගමුව. ඔයාලට ලස්සන දවසක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මගේ මේ වැඩසටහන නිමා කරනවා. Have a nice day.